Sampai. Sampai. Amin ඒක. උදේින් කියන්න. අපි දරුවෝ ඉස්කෝලේට යනවාද? ගුරුදෙකුට රැස්වීම තියෙනවා කිව්වා. බලමු අනේ. තව ගෙදරට පට්ටියකුත් ගේන්න තියෙනවා. මොනවා හරි රෝල්ටිකුයි පට්ටියකුයි අරගෙන එන්න. මම ලිස්ට් එකක් ලියලා තියෙන මම ඒක දෙන්නම් හොඳද? ගෙනාගෙන නැතුනොත් කන්න වෙන්නේ ඕක තමයි. එයාට මම එපාටියල යාව මොනි කිව්වා මම කොහොමද සතුට කියලා තියාගන්න නම් ඔයා ඉන්නේ කියලා. තාත්තේ අනේ මට යන්න බරක් වුණා ටක් ගාලා කියන්නේ මේ ගාන හරිද කියලා. මොකද්ද? මේ ගාන. මන් දැන් වඩා පස්සේ. මේ මාර වැඩේ මේ බලන්න මේ. මොකක් පස්සේ බලමු. ගිහින් එන්නම් තාත්තේ. හරි උත්සාහ සම්පත් තේක බිව්වද? බොමු පස්සේ බොමු. තේක එල්ලලා ළමයිගේ ඉස්කෝලේට යන්නේ නැද්ද? මොකදනේ ඕක දිහා බලාගෙන කොයි වෙලත් කරන්නේ? යන්න පුළුවන් ඉන්නකෝ මේක බලන්න මේ බානකෝ මේ ඉන්නකෝ බාන්න. බලන්න වෙලාව කීයද කියලා. ඇස්සිලි. ළමයිගේ ඉස්කෝලේට යන්න ඕන දෙයනේ. මුතුම තාත්ති. ඇයි තමයි? ඇයි මොකක්ද උනේ? මොකක්ද මේ අහන්නේ? අම්මට අමතක වුණාද තාත්තට කියන්න? ඇයි තාත්තා ආවේ නැද්ද? ආවනම් මම මෙහෙ වෙන්නේ නැහැ නේ අම්මේ ගෙදර. අද ඔක්කොම ළමයි තාත්තලා ගිහින් තිබුණා මගේ විතරයි නැද්ද? මම අර පන්ති මුල්ලකට වඩා කොම් විජි වගේ හිටියා. අනේ මට නම් බෑ අම්මේ ආයේ ඉස්කෝලේ යන්න දැන් උරුදක රැඳෙන ගියපුව දැන් තාත්තට කියන්න මන් දන්නවද? ඒවා තාත්තනේ ආගන්න ඕනේ මං යන්නේ නැහැ ඉස්කෝලේ. නියම්සේ කොහේ ගියාද? කොහේ හරි මුල්ලක ෆෝන් එක ඔබ ඇති. නේ මන් දන්නේ ජීවිතේ කාල කණි කර ගන්න ෆෝන් එකක් හින්දා. කොහේ ගියාද මන් දන්නේ. ළමයිගේ ඉස්කෝලේට ගිහිල්ලත් නැහැ. දැන් ඕකේ හෙටත් යන්න බෑ කියලා කියා. මේ මිනිස්සුර නම් කොච්චර නන්ද එන්න වාඩි වෙන්න. මම මේ ආවේ බං වාඩි වෙන වෙලාවකුත් නැහැ. මං අර ආවියේ පොළොව සම්පල දීපු බකට් එක අරන් යන්න ඕ. අම්මේ. ඒක දෙන්න. ඒක නෙවෙයි නේද? අපේ සම්පත් එහෙම දැක්කද? ආගර හිටිය බං කඩේ ගාවල ඇල්ල උට්ට වෙලා හත්තිකේ මං කතා කරා බං උගේ කන පාර ගියේ නැහැ. මෙහෙක් ඔන්නවා උඩට යනවා මෙහෙක් ඔන්නවා උඩට පල්ලෙහාට යනවා පියද ඉන්නවා ෆෝන් එක මම මේ අද කිව්වා කියලා මතක තියාගනින් කෙල්ලේ ඔය ෆෝන් කෙටින්න නම් හොඳ වැඩක් නෙවෙයියෝ මේ පෞල් ජීවිතෙන් නැති වෙන මුල මේ කිව්වට වැඩක් නැහැ නේද කාටද කියලා ඔය තේරුම් ගන්න මම අර ජනකයාගේ කෝල්ලා අන්න ෆෝන් පීච් එක වෙලා ඕකට කොහෙලා හරි ඕක වේද කියලා මම මේ කල්පනා කරේ ඔකට අරන් දියන් ලේදුවක ඔක පියද ඉන්නේ. ඉන්න නැන්ද මම බකට එක්ක ගෙනත් දෙන්නම් නැන්දට. ඔය හැටි මොකද්ද බං ෆෝන් කෙටින්න? එලේ අනේ බං ඕක ඉක්මනට ගෙනත් දීපන් මට යන්න ඕනේ බං. ඉන්න නැන්ද. මෙන්න. ඔබලට ඉතින් දෙයක් ගෙනත් දුන්නා ගෙනත් දෙනවා කියලා අපිම මේක රින් ගන්න ඕනේ යාලා ගෙනියන්න. අනේ මං ඕක සම්පත්ත ගිහුව යනකොට අරන් යන්න. අනේ උඹේ සම්පත්. අන්න අර හිටියා මං දැක්කා. මම යමින් ගමන් කියාගෙන යන්න ගෙදරට එන්නයි කියලා. ඉතින් ඇහෙයිද නම් කියලා මං දන්නේ නැහැ කෙල්ලෝ.
නැන්ද කියන්නකෝ එහෙනම්. එහෙනම් මම ගිහින් එන්නම්. හරි. සම්පත් අද ඉස්කෝලේට ගියේ නැද්දනේ ළමයාගේ? යන්න ඕනේ. දැන් ගිහින් මොකක් කරන්නේද? ඉස්කෝලේ මුර කරන්න යන්නේද දැන්? අර කෙල්ල අඬාගෙන ආවා. ඉස්කෝලේ යන්නත් බෑ කියලා ටීචර්ලත් බැනලා. කොට අනන්න දෙයක් ආයි යන්න බැරි උච්චන් පස්සේ. දැන් අර නැන්ද හම්බලා පණිවිඩය ගියෝද? මොනවද? මට අමුන්නේ නෑනේ. දැන් ගෙදරට බඩු ටික අරන් ආවද? නෑ ගේන්නම්. මම වෙලාවක ඔන්න ෆෝන් එක ගහන පොළවේ. ඇයි අප්පා. සම්පත් කරවලේ නිදා ගන්න නැද්දානේ? කීයද බලන්නකෝ වෙලාව. හරි නිදාගමු. ඔයා නිදා ගන්නවා මං එන්නම්. දැන් 11ටත් චිට්ටුයි. මාලේ දුව කොහෙද ගියේ මේ දෙන්න? මොකද කොහෙද ගියේ? ආදරණීය සම්පත්. ඔයා අපි දෙන්නට අහුම්කම් දෙන්නේ නැහැ. ඔයාගේ මුළු ලෝකෙම ඔයාට ෆෝන් එක විතරයි. අපි දෙන්න ඔයාගේ ලෝකේ නැහැ. ඔයාට සතුට තියෙන්නේ ෆෝන් එකේ විතරයි. මංවත් මගේ දරුවා ගාවවත් නෙවෙයි. ඔයා තනියම ඉන්න. මම මගේ දරුවත් අරගෙන යනවා. අපි ගැන හොයන්න එපා. මුළු දවසම ඔයා ඉන්නේ ෆෝන් එකේ. අපි එක්ක සතුටින් ඉන්න ඔයාට කාලයක් නැහැ. ඔයා දන්නවද? අපි ඔයත් එක්ක සතුටින් ඉන්න ජීවත් වෙන්න හරි ආසයි. ඒත් අපේ කර්මෙද දන්නේ නැහැ. අපිට ඒ විදිහට ඉන්න නැහැ. ඒක නිසා මං තීරණය කළා දරුවත් එක්ක ඔයාගෙන් ඈත් වෙන්න. ඔයාට බුදුසරණයි. මොකද්ද මේ වුනේ මේ ළමයා මම දරුවා මාලේ මේ දෙර උනේ මගේ මේ ෆෝන් එකේ ඉඳලා ෆෝන් එක තරම් බලන්න ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මේ තේර උනේ මගේ ඉතුවක් කරගවලා. එදා මාළේ කිව්වනේ යවුවා නම් අද මට මෙහෙම වෙන්නේ. අදින් පස්සේවත් මම මේ ෆෝන් එක ඕන් වැඩි පාවිච්චි කරන්නේ. මම යන්න ඕනේ මගේ පාලි මගේ දරුවා ඒ වාගේ. මම දැන් යනවා.